E7 4 වීසා එකේ ඉන්න කට්ටියට ලොකු කුතුහලයක් තියෙනවා E7 4 වීසා එකට මාරු නම් පස්සේ තමන් මාරු වෙන්න ඕන වීසා එක මොකක්ද කියලා. ඇත්තටම ඔයාලට E7 4 වීසා එකට මාරු නම් පස්සේ ඔයාලට ලේසියෙන් මාරු වෙන්න පුළුවන් වීසා එක තමයි F2R කියන වීසා එක. ඔයාලට තව long time බලාගෙන ඉන්න පුළුවන් වීසා එකක් තමයි E7 4 වීසා එකේ අවුරුදු 5කින් පස්සේ ඔයාලට apply කරන්න හම්බෙන F299 කියන වීසා එක. ඉතින් මේ F2R වීසා එකද තමන්ට හොඳ F299 වීසා එකද තමන්ට හොඳ කියන එක ගැන කුතුහලයක් තියෙන අයට තමයි මේ වීඩියෝ එක මම කරන්න කියලා හිතුවේ. ඇත්තටම මේ ඔයාලට ගොඩක් benefit තියෙන වීසා එක තමයි F299 කියන වීසා එක. මේකට යනවා නම් ඔයා E7 4 වීසා එකේ අවුරුදු 5ක් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම බලාගෙන ඉන්න බැයි නම් ඔයාලට පුළුවන් F2R වීසා එකට යන්න. F2R වීසා එකේ F299 කියන වීසා එකේ සෝදගම් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ සෝදගම් එකේ ප්‍රමාණය වෙනස්. ඒ කියන්නේ අවුරුද්දකට ඉල්ලන ප්‍රමාණය. ඒ කියන්නේ F2R කියන වීසා එකේ සෝදගම් එක අවුරුද්දකට සම්චොන්මානන් ප්‍රමාණයක් සම්චොන්මානන් වගේ තියෙන්න ඕනේ. නමුත් F299 වීසා එකට මාරු වෙනවා නම් ඔයාගේ අන්තිම අවුරුදු දෙක එක ළඟ අවුරුදු දෙකක එහෙම නැත්නම් අවුරුදු දෙකක එක ළඟ අවුරුදු දෙකක 2023 හරි 24 වගේ අවුරුදු දෙකක් අපි ගත්තොත් ඒ වගේ අවුරුදු දෙකක එක අවුරුද්දක තියෙන්න ඕන සාචොම්මානන් වලට වඩා වැඩියෙන් ඔයාගේ සෝදගම් එක. ඒ කියන්නේ ඔයා E7 4 වීසා එකේ අවුරුදු 5ක් හිටියාම ඔයාගේ අවුරුදු 5ක් කම්ප්ලීට් වුණාම හතරවෙනි අවුරුද්දේ එහෙම නැත්නම් පස්වෙනි අවුරුද්දේ ඔයාගේ සෝදගම් එක බලනවා. එහෙම බලද්දී ඔයාට සාචොම්මානන් වලට වඩා වැඩියෙන් තියෙන ඕන එක අවුරුද්දක. සාමාන්‍යයෙන් එහෙම සාචොම්මානන් වලට වඩා වැඩියෙන් තියෙන්න නම් ඔයාගේ මාසික වැටුප සම්බේ කෝෂිමානන් වලට වඩාවත් වැඩියෙන් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අවුරුද්දක සෝදගම් එක සාචොම්මානන් වලට වඩා වැඩියෙන් එන්නේ. E7 4 වීසා එකේ දෙවෙනි අවුරුද්ද වෙන්න පුළුවන්, තුන්වෙනි අවුරුද්ද වෙන්න පුළුවන්. මේ දැන් ඔයා දැනට වීසා ගහගෙන ඉන්න E7 4 වීසා ගහගෙන ඉන්න කම්පැනියේ ඔයාට මෙවැනි වැටුපක් හම්බෙන්නේ නැත්නම් ඔයාට මේ F299 කියන වීසා එකට මාරු වෙන්න අදහසක් තියෙනවා නම් එක්කෝ ඔයා ආයතනයත් එක්ක කතා කරලා කම්පැනියත් එක්ක කතා කරලා ඔයාගේ වැටුප වැඩි කරගන්න වෙනවා. එහෙම වැඩි කරගන්න බැයි නම් ඔයාට අවුරුදු දෙකකින් පස්සේ ඔයාට පුළුවන් කොහොමත් E7 4 වීසා එකෙන් කම්පැනි මාරු කරන්න. ඒ අවස්ථාව අරගෙන ඔයාට කම්පැනි මාරු කරලා මේ වීසා එකට ඇප්ලයි කරන්න සුදුසුකම් හදාගන්න පුළුවන් හොඳ වැටුපක් තියෙන කම්පැනි එකට ගිහිල්ලා. අනිත් කාරණේ තමයි මේ වගේ පොයින්ට් වැඩි කරගන්නවා උපක්‍රමශීලීව සූදානම් වෙලා ඉන්න ඕනේ. KIIP ලෙවල් මට්ටම් කම්ප්ලීට් කරලා ඕදංගේ වෙනකම් කම්ප්ලීට් කරොත් ඔයාලට ලොකු පොයින්ට් ගාණක් හම්බෙනවා. ඒවත් ඔයාලා මතක තියාගන්න ඕනේ කාරණයක්. අනිත් එක තමයි මේ F299 වීසා එකයි F2R කියන වීසා එකේ ගැප් වෙනස තමයි F2R වීසා එකේ වෙනස ඉංගු කම්සොජියොක්. ඒ කියන්නේ ජනගහනය අඩු ප්‍රදේශවල තියෙන කම්පැනි වල තමයි ඔයාලට ගිහිල්ලා වැඩ කරන්න තියෙන්නේ F2R කියන වීසා එකේ. නමුත් මේ ඔයා කම්පැනි මාරු කරන්න අවස්ථාව තියෙන්නේ F2R වීසා එකට මාරු වුණාන් පස්සේ අවුරුදු දෙකකින් ඒත් ජනගහනය අඩු ප්‍රදේශවල තියෙන කම්පැනියක්ම තමයි ඔයාට තෝරගන්න වෙන්නේ F2R වීසා එකට මාරු වුණාන් පස්සේ. අපිට F2R වීසා එකේ තියෙන ප්‍රශ්නේ තමයි කම්පැනි මාරු කිරීමේ නිදහස සීමිතයි. ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ මාරු කරන්න පුළුවන්. නමුත් අපිට කැමති ප්‍රදේශයකට ගිහිල්ලා කැමති ජියොක් එකට ගිහිල්ලා මූව් වෙලා වැඩ කිරීමේ නිදහසක් F2R වීසා එකේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නමුත් F299 කියන වීසා එකේ එහෙම නිදහසක් තියෙනවා. අපිට කැමති වෙලාවක කම්පැනි මාරු කරන්න පුළුවන්. එහෙම නිදහසක් තියෙනවා. නමුත් සෝදගම් එක F2R එකට වඩා F299 එකේ වැඩි. මොකද අවුරුද්දකට සාචොම්මානන් වලට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ඒකට ලොකු වැටුපක් ලොකු වර්ල්ගප් එකක් ඔයාට මාසිකව ගන්න වෙනවා ඔයා වැඩ කරන ආයතනයේ. නමුත් F2R වීසා එකේ සෝදගම් එක සම්චොම්මානන්. ඒ කියන්නේ ඔයාට සාමාන්‍ය මාසික වැටුප eBay කෝෂිමානන් වගේ තිබ්බොත් eBay කෝෂිමානන් වලට වඩා වැඩියෙන් තිබ්බොත් මේ සම්චොම්මානන් සෝදගම් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් අවුරුද්දක් ඇතුළත. ඒ නිසා ලේසියෙන් යන්න පුළුවන් වීසා එක තමයි F2R කියලා කියන්නේ. මේ වීසා දෙකේදීම ඔයාට ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්, ඇරබයිට් කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයක් පටන් අරගෙන බිස්නස් එකක් පටන් ගෙන ඔයාගේ ඉන්කම් එක කන්ටිනියු කරගෙන වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ
හොඳ වීසා දෙකක් ඔයාගේ රෙසිඩන්ට් වීසා එකට යන්න පුළුවන් F5 කියන වීසා එකට යන්න පුළුවන් ඔයාගේ භාෂා දැනුමත් වැඩි කරගෙන KIIP level මට්ටම වැඩි කරගෙන ඉතින් මේ වීසා දෙකම ගත්තොත් ඇත්තටම හොඳ වීසා දෙකක් ප්‍රශ්නේ තියෙන්නේ අර F2R වීසා එකේ කම්පැනි මාරු කිරීමේ නිදහස අවමයි ඒ ඇත්තෙන් බලපුවාම F299 කියන වීසා එක ගොඩක් හොඳ වීසා එකක් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් මේ දේවල් ඔයා තේරුම් ගන්න මේ සෝදගම් එකේ ප්‍රමාණය යම් කාලවලදී සමහර විට අඩු වෙන්න පුළුවන් මම මේ දැන් මේ කතා කරාට මේ F2R එකේ සෝදගම් එක සම්චොම්මානොන් F299 එකේ සෝදගම් එක සාචොම්මානන් කියලා කිව්වට මේවා ඉදිරියේ කාලයේදී ඉමිග්‍රේෂන් අප්ඩේට් ඇවිල්ලා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔයා දැනගෙන ඉන්න ඔයාගේ වැටුප මේ වීසා මාරු කරද්දී බලපානවා ගොඩක්ම. මොකද ඒ නිසා සෝදගම් එක ගැන ඔයා වැඩියෙන් හිතන්න ඕනේ. මේ වීසා වලට මාරු වෙනවා නම් ඔයා වැඩ කරන ආයතනයේ පුළුවන් තරම් වැටුප වැඩි කරගන්න තරමට ඔයාට වීසා එකකට මාරු වෙන්න තියෙන අවස්ථාව chance එක වැඩි. ඒ වගේම තමයි ඔයාගේ KIIP level මට්ටම් මේ වගේ දේවල් ගැනත් අවධානයෙන් කටයුතු කරන්න. එතකොට මේවා ඔක්කොම කම්ප්ලීට් කරලා තිබ්බොත් ඔයාට වීසා එකකට මාරු වෙනවා කියන එක ප්‍රොබ්ලම් එකක් වෙන්නේ නැහැ. වැඩි අවස්ථාවක් තියෙනවා ඔයාට වීසා එකක් පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකටත් යන්න පුළුවන් අවස්ථාව මේ වීසා දෙකේදීම තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා.